රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ දෙවැනි රැස්වීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී මාර්තු 24 වැනිදා පස්වරුවේ පැවැත්විණි. මහජනතාවට රජයේ සේවා බාධාවකින් තොරව ලබා දීම සහ රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටලු මගහරවා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන සෞඛ්‍ය අධ්‍යාපන අධිකරණ යන අමාත්‍යාංශවල සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු අතර ඒ අනුව නියමිත පරිදි විභාග පැවැත්වීම සහ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව සැපයීම සහතික කිරීමට තීරණය කෙරිණි. මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳද අවධානය යොමු විය. මේට අමතර නිවසේ සිට වැඩ කිරීම සහ පවතින සේවා වඩාත් වේගවත් කිරීම සඳහා ඩිජිටල් සේවා පද්ධති හඳුන්වා දීමටත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමටත් මෙහිදී අවධානය යොමු විය. සියලු අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල වත්මන් බලශක්ති කළමනාකරණ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී උපදෙස් දෙන ලදී. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය AHMMH අභයරත්න අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් S ආලෝක බණ්ඩාර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය TM උදයංග හේමපාල අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් TRWS ධනපාල ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති DJASS රාජකරුණා ඇතුළු කමිටු සමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.